සසර ගමන කෙළවර කළ අභයරතනාලංකාර තෙරුන් වහන්සේගේ පශ්චිම අත්බවයේ පිය සටහන්. අභයරතනාලංකාරය 73 වෙනි අනුකොටස. අභයරතනාලංකාර හිමියන් ගිහිවතක ඉන්න කාලයේත් පැවිදි වුණාට පසුවත් විවිධ තොරතුරු දන්න කියන උදවිය වහරක ගම් පළාතේ වගේම පිට පළාත්වලත් ජීවත් වෙනවා. ඒ වගේ කිහිප දෙනෙක්ගෙන් කැටි කරගත්ත අදහස් කිහිපයක් තමයි මේ. උන්වහන්සේ ගිහි කාලයේ ගොවිතැන් වලටත් පුදුම විදිහට දක්ෂයි. හොඳට ගොවිතැන් කරගෙන එළවලු අමුබිරිස් ආදිය හිටවලා තිබුණා. අසල්වාසීන්ටත් නොමිලේ බෙදලා දුන්නා. අහල පහල කිසි කෙනෙක්ගෙන් සල්ලි ගත්තේ නෑ. ඉල්ලන්න ඕනත් නෑ. කෙනෙක් ආවොත් තිබිච්ච දෙයක් දෙනවා. ඔක්කොම තනියෙන්මයි වගා කළේ. ඒ කාලේ පිරිත් කියන්නත් හරි දක්ෂයි. ඉස්කෝලේ යන කාලේ මහාන වෙන්න කියලා 3 වතාවක්ම ගියා. ඒ කාලේ මහාන වෙන්නම තමයි අදහස තිබුණේ. ඒ 3 වතාවෙම අම්මා ගිහින් අඬ එක්කගෙන ආවා බලා ගන්න කෙනෙක් නැහැ කියලා. අසනීප වෙලා හිටපු කාලේ උන්වහන්සේගේ අම්මා නිතරම කියන දෙයක් තමයි මගේ පොඩි පුතා මට මේ කරන උපකාර වලට නිවන් දකින්නවා කියලා. ඒ කාලේ පාරේ යනකොටත් කවුරු හරි කතා කළොත් බොහොම ආචාරශීලීව තමයි කතා කරන්නේ. කෙනෙකුට වචනයකින්වත් හිත රිදෙන්න දෙයක් කියන්නේ නැහැ. උන්වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වෙන්න පෙර කුඩා කාලයේ පටන් විඳපු අනේක විද දුක් කරදරත් පෙර පටන් පැවති දහම් අවබෝධයෙන් නිසාම ඒවාට නොගැටි ධර්මානුකූලව මුහුණ දුන්න ආකාරයත් මේ වැඩසටහන් පෙළින් මීට පෙරත් හෙළිදරව් කරලා තියෙනවා. උන්වහන්සේට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච තවත් ඒ වගේ බරපතල දුක් කරදර කිහිපයක් මුල් කරගෙන පැවිදි දිවියට ඇතුළත් වෙන්න පෙර 2001 වසරේදී උන්වහන්සේගේම අත්තකුරින් ලියවෙච්ච සටහනක අද ලෝකයාට මහත් ආදර්ශයක් ගන්න පුළුවන් කාරණා කිහිපයක් සටහන් වෙලා තිබීම නිසා ඒ අතරින් තෝරාගත්ත කොටස් කිහිපයක් මේ විදිහට පළ කරන්න අදහස් කළා. neතට කඳුළු උනන තරම් අතිශය සංවේදී කරුණු ඇතුළත් ඒ සටහන කියවනකොට උන්වහන්සේට කුඩා කාලයේ පටන්ම තිබුණු ධර්මාවබෝධය ගැන අනුමාන වශයෙන් හිතා ගන්න පුළුවන්. නමුත් ඒ සටහනේ එන සමහර කාරණාවලට සම්බන්ධ සමහර පුද්ගලයන් සහ ඒ අයගේ ඥාතීන් දැනටත් ජීවිතුන් අතර ඉන්න පුළුවන් නිසා ඒ අයට යම්කිසි සිත්ඇවුලක් සංවේගයක් ඇති වෙයි කියලා හිතලා නම්ගම් ඇතුළු සමහර කොටස් පළ කිරීමෙන් වළකින්න අදහස් කළා. එම නම්ගම් ඇතුළු සමහර කොටස් ඇතුළත් නොකරන නිසා ඔබට මේ ශ්‍රවණය කරන විට යම්කිසි අපහසුතාවයට පත්වන්නට පුළුවන්. ඒ පිළිබඳව අපගේ බලවත් කනගාටුව. මේ කියන්න යන්නේ උන්වහන්සේගේ අත්අකුරින් ලියවුණු ඒ සටහනේ අඩංගු කොටස් කිහිපයක්. දැනට වසර 5කට පමණ පෙර අම්මාගේ හිසේ පිළිකාවක් සෑදී නාසයෙන් කුණුලේ ඉස්ම ගලමින් ඇස ඉදිමි කඳුළු ගලමින් සිටි අවස්ථාව. අම්මා ගැනද මතක් කළ යුතු කරුණු කිහිපයක් ඇත. කොතෙක් සැලකුවත් සැප සම්පත් දුන්නත් ගින්නට දමන පිදුරුමෙන් ඇතිවීමක් සතුටක් නොලබා කටයුතු කරන මවුට නුඹයයි කියන තරම්වත් වචනයකින් අද දක්වා මාගෙන් සිත රිදවන දෙයක් සිදු වී නැත. දරුවන්ගේ අනාගතය ඉගෙනීම පෝෂණය කිරීම තුට්ටුවකටවත් මායිම් නොකළ තාත්තාගෙන් නිතර අපට ලැබුණේ රකුසෙකු ළඟ සිටීමක් වැනි ස්වභාවයකි. අම්මාට පිහියෙන් යන්න පාරක් ගෙදර තිබූ රවුම් මේසයක වැදී තාත්තාගේම ඇඟිලි කැපී ලේ ගලන විට එම ලේ උරා බිබි තොපේ ලේ බොන්නේ මෙහෙමයි කියමින් කළ කරදර දිනක් මන්නේකින් ජනේලේ පලා නැවත දොරට ගසා දොර ඇරගෙන ගෙට පැන මන්නේන් කොටපු පාරක් වැදී අල්මාරියේ දොරපළුව පසාරු කරගෙන අනික් පැත්තට හිල්ලූ බවට ගේ නිවසේ ඇති එම අල්මාරිය අද සාක්ෂි දරනවා ඇත. අම්මා පොල්ලතු වියමින් කෙසෙල් ගොවිතැන් කරමින් අපට කන්න දුන්නත් පවුලක් නඩත්තු කරන්නට එම ආදායම මදි කමින් අපි දවල් පාසල් ඇරී එන විට කන්ට දෙයක් නැති අවස්ථා කොතෙක් නම් තිබුණේද? කතා නොකර නවකතා පොතක් ගෙන තරහවෙන් පුපුරමින් කල් යවන විටද අම්මාගේ සිතට වේදනා නුදුන් මම පොල්පුවක් ආදිය කඩාගෙන කඩේට ගොස් විකුණා රාත්‍රියට උයන්ට දේත් ගල්බනිස් 4ක් සීනිතේ කොළ ආදියත් ගෙනත් දුන් වාර අහවලාට මතක නැතුව ඇති. විටිකඩේ සිමියොන් මුදලාලි අදද ඊට සාක්ෂි දරනවා ඇත. ජීවිතයේ දුක් කරදර නිසා සසර දුක තේරුම්ගත් මා මහණවන්ට කෝන්ගොඩ පන්සලට ගොස් සිටින විට මාස 6කින් පමණ පසුව ඒ කියන්නේ මහාන කරන්ට දින 10ක් තිබියදී
අම්මා මාව බලන්ට ආ විටක කටු ඉපලක් මෙන් කෙට්ටු වී සිටි අම්මාගේ සිරුර දැක කරුණු විමසූ විට උඹ ගියාට පස්සේ ඔක්කොම කටයුතු මටම කරන්නට වී ඇතැයි යන අම්මාගේ වචනයෙන් හද කම්පිතව මහණවීම පසෙක දමා නැවත ගෙදර ආවේ. එම කරදර කොටසක් නැවත කරටගෙන සහනයක් ලබා දෙන බලාපොරොත්තු වෙනි. ගොවිතැන් කරමින් කිරි කපමින් හැකි යමක් හම්බ කර දී ඉගෙනීමද කළ මා අවුරුදු 18 දී තුල්හිරියේ ඉංජිනේරු සංස්ථාවේ කම්කරුවෙකු ලෙස රෑදබල් නොබලා ගිනි අව්වේ පස් කපමින් කොන්ක්‍රීට් දමමින් නිදිමරමින් රැකියාව කර මුළු පවුලටම කන්ට අදින්න ලබා දුන්නේ කිසිම ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු වෙන්නේ නොවේ. අහවලාට පවා මා ගෙනත් දුන්නේ සැනසille ඉගෙන ගන්නට මිස මාගේ ආත්මලාභයක් බලාගෙන නොවේ. ගුවන් විදුලි යන්ත්‍ර අලුත් වැඩියා කිරීම පිළිබඳව සහජ දක්ෂතාවයකින් ඒ පිළිබඳව ඉගෙනගත් මා ඒ කටයුත්ත ප්‍රගුණ කර අහවලාට රැකියාවක් ලෙස කරන්නට මඟ පාදා දෙමින් අවශ්‍ය උපකරණ පවා ලබා දී අහවලාට ඒ මඟ ප්‍රගුණ කළේද කිසිම ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු වෙන්නේ නොවේ. 1971 අප්‍රේල් කැරැල්ලේදී එම රැකියාවද කෙළවර වූයෙන් වසර ගණනක් කුඹුරු වැඩ කරමින් කිරි කපමින් කෙසෙල්ලාදී ගොවිතැන් කරමින් හැම මෙහෙවරක්ම තනියෙන් කරමින් එකලමා බලාපොරොත්තු වූයේද දෙමව්පියන් ඇතුළු සැමට ජීවන මඟක් සලසා දීමයි. එයද කිසි ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තුවකින් නොවේ. අහවලා ඇතුළු පවුලේ සෑම දෙනාම ජීවත් වූයේ මා සකසා දුන්න ආදායමෙනි. මට කෙසේ කළත් දෙමව්පියන් ඇතුළු පවුලේ සැමට දුකක් නැතුව ජීවත් වීමට මඟක් සකසමී යන දැඩි අදිෂ්ඨානයෙන් මා කටයුතු කළත් අම්මා දිනක් මා රබර් කිරි කපපු වත්තට ඇවිත් මට කියා සිටියේ වත්තේ ආදායමින් මා ජීවත් විය යුතුයි. නුඹ රැකියාවක් සොයා ගනින් යන වචනයි. ඒ මොහොතේ මට මුළු ජීවිත කාලය ක්ෂණයකින් මැවී පෙනුනි. මා මේ මහන්සි ගන්නේ මා ජීවත් වීමටද නැත්නම් මව්පියන් ඇතුළු සැමගේ යහපත පතාද? අම්මා මෙවන් කුරිරු අදහසක් ගත්තේ ඇයි? මෙසේ සිහිපත් කළ මාගේ මුවින් පිට වූයේ මට පමණක් ජීවත් වීමට නම් හරි ලේසි. එහෙත් මේ කටයුතු කරන්නේ යන්නයි. එපමණයි කියන්ට ලැබුණේ. ඔබලා කෙරෙහි අනුකම්පාවෙන් යන වචන ටික කීම වෙනුවට නෙත්වලින් මොරගෙඩිවන් කඳුළු පිට වුණා මතකයි. ඉන්පසු මව මා සමග කතා නොකර දින ගණනක් සිටියා. එක් දිනක් උදේ මම අම්මාට කතා කළ විට අම්මා බුම්මාගෙන පැත්තකට ගියා. මේ අවස්ථාවේ මට විශාල ආවේගයක් දැනුණා. එදා කඳුළු වැගිරූ කොටස අඬමින් පිට කළ මා නැවත කවදාවත් ගෙදර නොයමී කියා ඒ ඇඳුමින්ම පාරට දුවගෙන යන විට අම්මා මිදුලට දුවගෙන විත් පුතේ වරෙන් යන්ට එපා මම තරහ නෑ කීවා. කරුමේක මහත මට පැමිණි ආවේගයේ බිදහරින්නට අම්මාගේ අනාථ වචන පෙළ සමත් වුණා. ගත වූයේ දින ගණනකි. දිනක් රාත්‍රී 2ට පමණ එළවලු ජේමිස් අයියා අප නිවසට විත් පේසාලේ තෙල්ලින් හාරන්ට රැකියාවක් සඳහා හෙට උදේට යන්ට ලෑස්ති වෙන්ටයි කියා පළාතේ මන්ත්‍රීතුමාගේ හදිසි පණිවිඩයක් බැවින්ද දුෂ්කර නිසා ඔවුන්ගේ පාක්ෂික පිරිස් යන්න අකමැති බවත් පවසා පාක්ෂිකයෙක් නොවන මට සම්මුඛ පරීක්ෂණයටවත් යන ලෙස ඉල්ලා සිටියා. ඒ ගමන උදේ ගියත් යම් හේතුවකින් ඒ පරීක්ෂණය අවලංගු වී පූගොඩ පෙහෙකම්හලට මාව යොමු කර තිබුණා. අහවලා මුදල් නැතිකම ගැන මැසිවිලි නගද්දී කසලගොඩේ ඇති කොස්කස විකුණා රුපියල් 250ක් ගත හැකියයි පියා කියූ විට මා ළඟ තුල්හිරිය රැකියාවෙන් හම්බ කළ මුදල් රුපියල් 250ක් බැංකු පොතේ තිබී අරන් දී ඒ ගස මට විකුණූ බව සිතන්ටයි මා කීවා. පසු කලෙක එය සෙනසුනකට ආවාස තනන්ට පිනට පරිත්‍යාග කළා. එය මුල් කරගෙනද මට අපවාද පැමිණි බව දනිමි. ඒ කෙරෙහි මාගේ කම්පාවක් හෝ අමනාපයක්ද නැත. පූගොඩ සේවයට ගිය තැන් පටන් වසර 2ක් පමණ යනතුරු ඉංජිනේරු සංස්ථාවේ කම්කරුවෙක් ලෙස රෑ නිදි මරමින්, දවල් අවුවට වේලමින්, පස් කැපීම කොන්ක්‍රීට් දැමීම ආදී දේ කරමින් හරි හම්බ කරගත්. ඒ කියන්නේ මාගේ ආහාර සහ ගමන් වියදම් හැර අන් සියල්ල කැපකලේ දෙමව්පියන්ටත් අහවලාට සහ අහවලාගේ පවුලටත් ජීවත් වීමටයි. අහවලාගේ ඉඩම සම්පූර්ණයෙන්ම ගේත් සමග ඔබලා ගන්න. මට මේ ගෙයින් ඉඩමෙන් අමමල් රේණුවක් තරම්වත් දෙයක් එපා. අම්මා කියා සිටියේ අහවල් උන් ළඟ ඉඳලා මම මොනවා කරන්නද? ඔබ ගෙදර ඉන්න ඕනෑ යනුවෙනුයි. අම්මා එතරම් රෞද්‍ර උනේ අම්මාගේම වරදින් නොවේයි. එක ගුණය සිය ගුණයක් වන්ට අභූත චෝදනා නගමින්, গুপ্ত බලපෑම් ඇති කරමින්
අහවලාගෙන් ඇති වූ විනාශකාරී බලපෑම නිසායි. අම්මා කියන හැමදේම කරමින් ආදරයෙන් අම්මා ළඟ අඬ අඬා කීවත් ඒ සියල්ල ගණන් නොගෙන අම්මා ඒ විදිහට ක්‍රියා කළා. අම්මා කතා නොකර බුම්මාගෙන සිටින විට ඇයි අම්මේ මම මේ වත්තේ ආදායම් ආදී හැම දෙයක්ම අම්මට ගන්ට ඉඩ හැරලා කිසිම අඩුපාඩුවක් නොකර හැම දෙයක්ම සපයා දෙද්දිත් මෙහෙම කරදර කරන්නේ. කරදර නොකර සාමයෙන් ඉමුකෝ කියන හැම වෙලාවකම අම්මා කිව්වේ අහවලා මගේ ගෙදරට තියා 4 මායිමකටවත් ගෙන්නන්න එපා. ඔවුන් ආවොත් මට වහ දෙනවා යනුවෙනි. පසු කලෙක අසනීප වෙලා කලගෙඩි හේනේ ගෙනihin තියාගෙන සාත්තු කරද්දී අහවලා උයාගෙන ගිය බත් මුලවත් අම්මා කෑවේ නැහැ. වහ දෙන අදහස ඉහළටම නැගුණ අම්මා ගෙදර උයන දේ තබා තේ එකක්වත් නොබී කතා නොකර දින 15ක් පමණ ගත කළා. අහවලාගේ නිවසට ගොස් නොදන්වා කාබී එන අම්මා අහවලාගෙන් මම කන්නේ බොන්නේ නැතයි දැඩි තීරණයක් ගෙන සිටියා. අපි අම්මාට කන්ට නොදෙනවා යයි ලෝකයා අපවාද නගයි කියා සිතූ මා දවසේ 3 වේලම මේසයට ඇර වසා තබා පූගුඩ සේවයටද නොගොස් නිවාඩු දමා හැම වේලකදීම අම්මේ කෑම කන්ටයි කීවා. කුස්සියේදී කියනකොට කතා නොකර ස්තෝප්පුවට යනවා. ස්තෝප්පුවට ගොස් කියන විට කුස්සියට යනවා. කන්නේ බොන්නේ නැහැ. මේසයේ ඉඩ තිබෙනතුරු හැම කෑම වේලක්ම වසා තැබුවා. භාජන නැති විට මැටි කෝප වලටත් බෙදා පැත්තකින් තිබ්බා. හිටි ගමන් අම්මා ඇවිත් පිළිණු ආහාර කුණුගොඩට දමා භාජන පැත්තකට දමා යනවා. භාජන නැවත සෝදා ඒවාට කෑම බෙදා තබා පෙරසේම අම්මේ කෑම කන්ටයි කියලා කියනවා. දින 15කට පස්සේ මම කීවා මෙහෙම ඉන්ට ගියොත් මට රස්සාව නැති වෙනවා. ඒ නිසා මම වැඩට යනවා කියලා. මම වැඩට ගිහින් සුළු වෙලාවකින් අම්මා දැඩි කේන්තියෙන් අහවලාට බැන වැදුනා. එදා තමයි මම තීරණය කළේ අම්මට කැමති පරිදි ඉන්ට දීලා පැලක් හදාගෙන අයින් වෙනවා කියලා. සති දෙකකින් තනි කාමරයට පැලක් හදලා ඒකේ පදිංචි උනේ තනි උත්සාහයෙන්මයි. පැල හදනකොට අහවලා එනවා. මම බුලත් පිටක් දෙනවා. එයා ඒකත් කාලා යන්ට යනවා. උඹ කළ වැඩේ කොමක්ද කියාවත් මම අදවනතුරු අහවලාගෙන් අහලා නැහැ. කවදා හෝ අසාධාරණේ වැටහෙවා කියලයි මා සෑම විටම සිහි කළේ. අහවලාටද ශිෂ්ට සම්පන්නයෙක් වේවායි සෙත් පැතුවා මිස අහවලා කරන්ට ආ නීච වැඩේ කුමක්ද කියා අදවනතුරු අසා නැත. තව අවස්ථාවක කවරවල සිටවා තිබූ කරාබු පැල පැහැරගෙන ගිය දෙපළක් පිළිබඳව ඒ බව දැක දැකත් ඔවුන්ටද සාධාරණේ වැටහෙවායි සෙත්පතා නිහඬ වූවා මිස අදවනතුරු ඒ ගැන අසා නැත. 12 වසරක් පැලේ ජීවත් වෙමින් මවට මහගෙදර ජීවත් වන්නට කැමතිසේ ඉඩදී මාසෙකට රුපියල් 150ක් අද නම් රුපියල් 1500ක් පමණ වටිනා මුදලක් රැකියාව අහිමි වන තුරුම මවට දුන්නා මිස ද්වේෂ මාත්‍රයක්වත් නොකළෙමි. කරුණ මෙසේ තිබියදී එදා පිළිකාව සෑදී අනාථ වූ මව මම මුලදී කවදා හෝ ඔබ අනාථ වනවා ඒ බව සිතා සාමයෙන් ඉඳ දෙන්නයි කියාද තිබුණා. බාරගන්න කිසිවෙක් නැති විට ගෙන ගොස් කලගෙඩි හේනේ මා කටයුතු කරන තැන නවතාගෙන තුනුරුවන් ගුණේ ආශිර්වාදයේ සහිතව බෙහෙත්ද කරමින් ප්‍රාතිහාර්යයක්සේ සනීප කර නිහතමානී චාම් බෞද්ධ ජීවිතයකට නවන්ට උත්සාහ කළෙමි. දින 28ක් යන විට පිළිකාව සහ මුලින්ම ගැලවී ගියේ කරන්ටල්ලා නොවේ. අම්මාගේ ඉල්ලීම පරිදි අහවලා රෝහලට ගෙන ගියත් යන්ත්‍ර කැඩී ඇතැයි කියා සේලයින් පමණක් දී ආපසු එව්වා. දින 28න් පිළිකාව ගැලවී වැටි මාස 7ක් යනතුරුද හිසේ ඇම්මක්වත් නොතිබුණු අම්මා හැරමිටියක් නැතිව ඇවිදින්නට තම වැඩ කරගන්න තරම් නිරෝගී වුණා. තුනුරුවන් ගුණයේ සත්‍ය අත්දැකීම් අත්දැක්ක මවට ඒ ගැන කියා අපාගත වන දූෂ්‍ය බවට නැවතපත් නොවි ඉදිරියට ජීවත් වන කාලය ධාර්මිකව මාළඟ ජීවත් වී නිවන් දකින්න කටයුතු කරගන්නටයයි දයානුකම්පාවෙන් අම්මා හසුරුවාගෙන සිටිද්දී අහවලා මව් කෙනෙක් වීමේ හේතුවට වන්දිය වශයෙන් නිවසින් එළියට ඇද දැම්මත් ගෙන ගොස් සාත්තු කරන්නට මම සූදානම්. අහවලා ගස්කල් අදහන විකාරයක් කර කර අම්මව මරන්ට හදනවා යයි සමහරු මට අපවාද කළත් මාගේ කටයුතු වලින් අම්මා සුවපත් වී අවුරුදු 4කට වැඩි බව නම් ඔප්පු වී හමාරයි. සම්පත් විඳින්ට ලොකුකම් කියන්ට මහේච්ඡ ජීවිතයක් ගත කරන්නට තියෙන කෑදරකම නිසා අම්මාට නිහතමානී චාම් ජීවිතයක් ගත කරමින් බුදු සසුන තුළ ජීවත් කරවීම තුවාලයක ඔඩු කපන වාසේ අමාරු බව දනිමි. අහවලාගෙන් පොරොන්දුවක් මා ඉල්ලුවේද
චාම් ජීවිතයක් ගත කරන්නට හුරු කරමින් බුදුමග ගමන් කරවා අම්මව නිවන් දැක්වීමේ උත්තම කාර්යයට බාධාවක් නොවීමට මිස කාත් සමගවත් අමනාපයකට නොවේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ අඬමින් කඳුළු සලමින් දුකසේ නමුත් ආර්ය මාර්ගයේ ගමන් කරන අයට නිවන් ලැබෙන බවයි. සියක් අවුරුද්දක් ජීවත් වෙන දරුවෙක් තම මව සහ පියා කර දෙපස හිඳුවාගෙන හැම අප උපස්ථානයක්ම කළත් එය කිරි උගුරක් තරම් නොවටිනා බවත් මොහොතක් බුද්ධ ශාසනයේ පැහැදවීම නිසා අනන්ත සංසාරයේ සියලු ණයත් ගෙවා ඒ දරුවා වැඩිමනක් දී ඇති බවත් උතුම් බුදු වදනයි. කන්ට ආහාරක්, ඉනට වස්ත්‍රයක්, ඉන්ට තැනක්, ලෙඩට බෙහෙතක් ලබමින් අප්‍රමාදව නිවන් දකින්න උත්සාහ කිරීම අල්පේච්ඡ වූ බුදුදහමයි. මහේච්ඡ පුද්ගලයාට මොන නිවනක්ද? ඒ උත්තරීතර අවස්ථාවට පහර ගසා මහේච්ඡ උපස්ථානයක් ගැන කතා කරන අයටද ධර්මය වැටහේවා. අප්පිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස. මේ උතුම් බුදු වදනයි. මා ඇසුරු කරන පිරිසට දෙමව්පියන්ට සලකන්ට බුදු පියාණන් වහන්සේ දුන් ධර්මයේ කියාදී බොහෝ කල් වන අතර එය එසේම ඔප්පු කර පෙන්වා ඇති බවද මෝඩකමින් මිදීමට අනුකම්පා කර මතක් කරමි. මහේච්ඡ වූ කාමයෙන් මත්ව දහම් අන්ධයෙක් නොවි වැරහැල්ලක් ඇදගෙන කොස්සට තම්බාගෙන කමින් හෝ ආර්ය මාර්ගයේ වඩන අයට නිවන් ඇත. කාමයෙන් මත්වී මහේච්ඡ ජීවිතයක් ගත කර කුණු පණුවන් ගසන කය බහා මරණින් මතු අපාගත වනවාට වඩා අල්පේච්ඡ බුදුමග වඩා නිවන් දැකීමම උතුම් ලෙස තේරුම්ගෙන අන් අයට අවමන් කොට මෙලවදීම සදා නොනිමෙන ශෝක ගින්නකට වැටි මතු අපාගත නොවි දැන්ම තේරුම්ගෙන කටයුතු කළොත් එය Tamanට යහපත පිණිස වනු ඇත. ඒ අනුව අබේ රතනාලංකාරය 70 වෙනි කොටසේ 3 වෙනි අණු කොටස අපි මෙතකින් නිමාවට පත් කරනවා. මීළඟ සිව්වැනි අණු කොටසින් සමාජයේ නෙත ගැටුණු තවත් එක්තරා සිද්ධියක් මුල් කරගෙන උන්වහන්සේ විසින් සටහන් කර තිබුණ තවත් ධර්මානුකූල සටහනක් අපි ඔබ වෙත ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. අපි එම වැඩසටහන සමගින් යලිත් ඉක්මනින්ම හමු වෙමු. ඔබ සෑම සියලු දෙනාටම උතුම් තෙරුවන් සරණයි.